Hi guys, welcome back to the game in Mr. Papa YouTube channel. ඕන ඉතින් අද ගෙනත් තියෙන කමලා ගේම් ප්ලේ එකක්. ඉතින් ඉන්දියන් ගේම් ප්ලේ එකක්. හරිද? ඇත්තටම කිව්වොත් මෙතනදී කමලා තමයි ඉතින් මේ බැඳලා ඉන්නේ. හරිද? කමලා ඉතින් බැඳලා දැන් ගෙදර යනවා. හරිද? ගෙදර යනවා. ගෙදර ගියාට පස්සේ ලෙඩ වෙනවා. කමලා ලෙඩ වෙනවා. මොකක් හරි වෙලා ලෙඩ වෙනවා. හරිද? ලෙඩ වෙලා ඉවර වෙලා එයා නිකන් යකෙක් වෙන්න පටන් ගන්නවා. ඒ ගෙදර දෝෂයක් නිසා තමයි ඉතින් යකෙක් වෙන්නේ. හරිද? දැන් ඉතින් මිනිහෙකුත් කනවා. කමලා මිනිහෙකුත් කාලා දැන් හරිද දැන් කාලේ ඉවරයි. කාලේ ඉවරලා මෙයා ලියනවා තාපසේට මැසේජ් එකක් යවනවා. WhatsApp එකෙන් නැත්නම් මේ ටැබල් කරන්න හරිද. ඒ දවස්වල WhatsApp තිබෙන්නේ නැහැ නේද? දෙලක ඉන්නද බෑ. මේ ඉතින් තාපසයා. දැන් තාපසයා තමයි බං අපි හරිද මම ගේම් එක ප්ලේ කරන එක තමයි ඉතින් තාපසයා. කමලාගේ ලෙඩේ හොඳ කරන්න තමයි ඉතින් දැන් අපිට තියෙන්නේ. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ බං පොට් එකට. දැන් ගේට්ටුව තියෙනවා. අන්න අර පැත්තට යන්න කියලා විතරකුත් ගහලා තියෙනවා. අපි යන්න බලමු බං මේ පැත්තට හරිද. ඊසි වැඩක් තියෙන්නේ. ගේට්ටුවෙන් ගියාට පස්සේ ඉතින් මොනවා වෙයිද කියලා අපි නම් දන්නේ නැහැ. හරි බං බලමු. අපි මේක කරලා බලමු. ඕ ෆක්. පට්ට අඳුරුයි බං හරිද. පිටිපස්සට යන්නත් බෑ. මොකද්ද මේ? මූ කොහොමද දන්නේ මෙතනින් ආයි බං හරිද. පිටිපස්සේ පාරක් තිබ්බනේ යන්න තිබ්බනේ. හරිද දැන් හරි. දැන් මොනවද පේන්නේ? අම්මට සරි මෙන්න මෙතන ගියක් තිනවා. මේකද බං කමලයි ගෙදර. හරි බ්‍රදර් ඉතින් අපි චුට්ටක් ඉස්සරහට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මට සරි මේක තමයි නම් කමලාගේ ගෙදර. කමලාගේ ගෙදර ගිනි ගන්නවා බං. ගිනි ජාලාවක් ඉතින් එතන. අපි මෙන්න මේ ගෙදරට යම් මේක ගිනි ගන්න නැහැ. පොඩ්ඩක් මේක තහඩුව වලින් ගහලා තියෙන්නේ. මොකක් හරි ලයිට් එකක් පත් වෙනවා බං. ඕ ලයිට් එකක් පත් වෙනවා. මෙතන පඹේ කියනවා. පඹේට බය වුණා බං හරිද. පඹයාටත් බය වුණා. හරි බං මෙතන යකඩ කූරක් වගේ තියෙනවා. ඒ කූරෙන් මොකක්ද දන්නේ කරන්න තියෙන්නේ. අපි චුට්ටක් ඇවිදලා කරලා බලමු. වැඩේ කියන කරුවල වැඩේනේ බං මෙතන. බලහංගු ඉතින්. හරි මේ පඹයාට ගහන්න තියෙන්නේ නෑනේ. නෑ මොකද්ද 아무තු සද්දයක් ඇහුණා බං හරිද. අපි පොඩ්ඩක් එළියට යන්නේ ඒවා. ඕ මේ තාපෝල වදිනවනේ බං ඔළුව. ඉතින් හඳත් පායලා ඉතින් සුපිරියටම අම්මට සිරි ඉතින් මෙන්න මෙතනත් බං ලයිට් එකක් පත් වෙනවා හරිද. අම්මට සිරි කලගෙඩියක් බං හරිද. දැන් මේ කලගෙඩියෙන් මං හිතන විදිහට කරන්න තියෙන්නේ අර මෙතන ගේ ඉස්සරහවම් මේ ගින්දර තියෙනනේ. ඒ ගින්දර බං මේකෙන් වතුර කොහේ හරි ඇති බං ගන්න හරිද. ඒ වතුර ගහන්න තමයි ඉතින් තියෙන්නේ අර ඉස්සරහට. මේ කලගෙඩිය ගන්න බෑනේ බං. වඩේ කලගෙඩිය වාරේ වාරේ. හරි බං අපි චුට්ටක් ඉස්සරහට ගිහින් බලමු. හරි මචල්ලා ඉතින් මෙතන තියෙන ගින්දර ඉතින් අර කලගෙඩියට වතුර පුරවලා බං මේ ගින්දර නිමන්න තමා තියෙන්නේ. අපි බලමු මෙන්න මේ යකඩ කෑල්ල කොහේ හරි ගහන්න තියෙනවද කියලා. ලයිට් පත් වෙන්නේ නැහැ නේ බං. අඩෝ ඉතින් මං හොයන් යද්දි මෙන්න මෙතන නලින්දක් තිබ්බා ගියාංකෝ. මේ ඉතින් තියෙන නලින්ද මෙන්න මේ නලින්දේ මේ අර ගහන එක තමා බං මේ නැති වෙලා තියෙන. ඊට පස්සේ දැන් ඕක හයි කරා. දැන් අපිට තියෙන ගිහින් කලගෙඩිය හොයන් එන්න. හොයන් එන්නේ මේ කලගෙඩිය තියෙන තැන ඉතින් අපි දන්නවනේ. කලගෙඩිය අරන් එන්න හරිද. අපි ඉතින් දැන් ගිහින් කලගෙඩිය ගාමු. මේ තියෙන්නේ බං ඉතින් කලගෙඩිය. හරි බං අපි මීට ඒ කලගෙඩිය ගාමු. බින්දෙයිනේ බං. බින්දුනොත් නේ ඉවරයි ඉතින් හරිද. හරි දැන් ඉතින් අපිට අතනින් දාන්න තමා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් වතුර ගහන්න තමා තියෙන්නේ. මෙන්න මේ තියෙන ඉතින් බං කරුවලට ඉතින් මෙව පේන්නේ නෑ බං. දවල් වුණා නම් හරි. හරි බං එල. දැන් මේක මෙතෙන්ට දාමු. හරි බං ඉතින් අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell එක ඕල් කරලා තියාගන්න. අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක comment එකක් දාන්න like එකක් දාන්න. එහෙනම් අපි වතුර ගහමු බං හරිද. කියව ඉන්න බෑ ටක් ගාලා අපි වීඩියෝ එක ඉවර කරමු. ටක් ගාලා වතුර ගහපන් බං. හරි බං එල. ඕ වතුර ගහන ඉවර යන්නේ නැහැ. ඉතින් මේක ඩබල් ටච් කරන්න ඕනේ බං වතුර වැටෙන්න හරිද. මම ඉතින් මෙතන මේ අත ටච් කරනවා වතුර පොඩ්ඩ වැටෙන ඉතින් ඊසි බං හරිද. ඊසි අපිට ඊසි බං මෙව්වා. හරි බං මම හිතන්නේ කලගෙඩිය පිරලා හරිද. අපි යන් කලගෙඩිය ගාවට කලගෙඩිය පිරලා තියෙන්නේ. පිරුණත් එකයි නැතත් එකයි වතුර ගහමුකෝ අපි ගිහින්. හරි බං එල අපි කලගෙඩිය ගමු. කලගෙඩිය පරෙන් කියකෝ. හරි බං එල වතුර දැකද වැටුණා. අපි යන් දැන් මේ අතන ගින්න නිවන්න ගහපන් වතුර පාරක් ගැහුවා අම්මට සිරි. නිමුණා ගියාංකෝ. නිමුනේ දැන් දොර අරින්න පුළුවන් වේද? තාම බෑනේ බා. තාම වතුර ඕනේද කියන්නේ? මේ ලීයවත් ඕනේ දන්නේ නැහැ බා. ඔය පොඩි කෑලි වුණත් ඉතින් අදාළයි හරිද? මේ ගේම් එක ඉතින් අපි දන්නේ නැහැ නේ වැඩි ප්ලේ කරන්න. එහෙමවත් කියමු. හරි බං එල.
ඒමත් නෑ හරිද එලෑලි කැල්ල ගන්න අපි ළඟට ගිහින් අරුමු අරින්ට පුළුවන්ද දන්න ඇරුණ බා ඇරුණ ඕ මශල්ල ඉතින් අපි කාමනීක ගෙතරට ඇවිල් අයින්න ඉතින් ගැම්මට මම්මට සිරිවෙන යකෝ මේක ටීවී මේ රේඩියෝ විදරණ බන්න ඇත්තේ යක වර්තනාර එච්චර ගින්දර මේ වෙලා දී බව මේ එනට පට්ට සුපිරි කියන්නේ බලහකදන බාටත් තියෙනවා මේක මේ පට්ට ආතල්ලික මේ ගේ ඇතුළ ඉන්නවනවා ඒ අඩේ බලාංගු බම් මේ කවුදයකු මේ ගේම හතුපික මෙන මෙතන දුරත්තියන හර දොරවල් සද්ධ කරල බං කඩාගන බිඳක නෙහිත් දන්නේ හරද අපි කමන්න මොකකරි වෙන්ඩ කමන්නෑ හරිද මේක ඇල්ල දාමු වක්කරි සද්‍යයක් අවත්තම ටක්ගල පයිමු අම්මට සිරි මේක පට්ට ගයක් නිබං මේ දුරත් හරිමු මෙතන මොක තියෙන නිකන් දිදිසෙනවාගේ වහරත් හරි බං ඉතින් මෙතරම් මුකුත් ගන්න නෑ අපි චුට්ටක් මෙන්න මේ පැත්තලවල අම්මට සිරි මොකක් හරි බං මේ එකක් ආවා කමලා හරි බං එලා මං හිතන්නේ එනවා අපි පස්සෙන් හරිද අපි ටක් ගාලා මෙන්න මේ දොර අරගෙන හැංගෙන්න තැනක් බලමු අම්මට සිරි කුස්සිය ඒවා යකෝ කුස්සිය බලංගෝ පට්ට ලස්සනයි මා අතනින් මොකක් හරි තැනකට යන්න තියෙනවා වගේ අනේ කමලා නිදාගත්ත දැනද ආයි කමලගේ සද්දයක් එනවා ඌ ළඟ මැහෙනවනේ බං අඩු හිර වුණානේ ෆෝන් එක අම්මට තිරියනවානේ අතෙන්ටෙන් ටක් ගාලා මෙතන නැමෙන්න පුළුවන් දුක ගන්න නැමෙන්න පුළුවන් නැත්නම් නිදාගන්න තියෙනවා කමලගේ සවුන්ඩ් එකක් එනවා බං හරිද අපි මෙතෙන්ට පොඩි වෙලාවක් කියමු හරිද නැත්තම් අහු වෙනවනේ බං උඹලට තේරෙනවනේ කමලට අහුන ගමන් ඉවරයි ආයි ඉවරයි කියන්න දෙන්න ඉවරයි හරි කමල එනවා තමයි පොඩ්ඩක් කියමු මෙතෙන්ට ගිමු පොඩ්ඩක් කියමු තා ටිකක් වෙලා යමු බං හරිද යනකම් යමු නැත්තම් එහෙම නිකම්ම කණ්ඩ වෙනවනේ යකෝ නිකන් කන්නේ මොකටද නේ බං ඉල්ලන් කන්න හොඳ නෑ කවදාවත් හරි බං එල පොඩි වෙලාවක් යමු හරි දැන් බං හරිද අපි එළියට යමන් හරිද දැන් එළියට යමන් මේ ඉන්නවද දැන් අපි හිමීට යමන් මෙතන දොරකුත් තියෙනවා අපි යමන් ඉන්නවද නෑ නේ බං නෑ නේ බං නෑ අපි යමන් නෑ කමල නෑ හරි බං එලා අපි යන් සාරට අපි හිටපු දැනට යමන් හරිද මෙතන මුකුන්වත් නෑ මෙතන ඔරලෝසුවක් තියෙනවා පේන්න නෑ බං පේන්න නෑ මෙන්න මෙතන ඇඳුම් මාරු කරන තැන තියෙන ඇයි ඒවට යන්න හොඳ නෑ කමලා ඉන්නවත් දන්නේ නෑනේ බං අය මෙන්න මෙතෙන්ට යම් බලන්න ඉන්නවත් දන්නේ මෙතනම මෙන්න මේ තියෙනවා ඉතින් ක්‍රිෂ්ණාගේ ෆොටෝ එකක් තියෙන එක ආනේ ක්‍රිෂ්ණ නෙමෙයි කනදීජෝන්ගේ ෆොටෝ එකක් තියෙනවා එතන කිරිමුට්ටියක් තියෙනවා ඕ ෆක් මොකෙක් හරි ඉන්නවා බං හරිද ඉවරයි ගැහුවා අඩු මේ සීන් එක බලංගෝ අම්මට සිරි අපිට තියෙන්නේ මේ තුන් පාරක් විතරයි මේ මෙව වෙන්න තියෙන්නේ බහල් ස්පෝන් වෙන්න තියෙන්නේ ඒකේ උනට පට්ට සුපිරියක් හොඳේ අන්න අතන මොකක් හරි තියෙනවනේ මේ පැත්තේ අම්මට සිරි ගල් වගේක් තියෙනවා ගල් දෙකකින් එකින් එක වට්ටන්න දින ඔය තියෙන ගල් වට්ටන්න වගේ තියෙන්නේ හරි බං මේකත් වට්ටමු හරි බං තව එකයි තියෙන්නේ කමලගේ සද්දයක් එනවා නේ බං කමලගේ සද්දේ උත් වෙනවා මේක ඉස්සරහට එනවා වගේ මෙන්න හිටගෙන අඩු පිටිපස්සෙන් ගැහුවා යකෝ අඩු නෝ බං ඊකට නම් බය හිතුණා බං අඩු නෝ බං අඩු මේ කාමරේකින් දැන් අපි ආයි ස්පෝන් වෙලා තියෙන්නේ අඩු මෙන්න මේ පාර නම් ගම අම්මට සිරි බෝනික් එක්ක ඉන්නවා හරිද හරි අපි බෝනික්වත් ගමු අඩු නෝ බං අඩු පපුවත් එක්ක මෙවලා ගියා පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවා ගියාන්කෝ මම හිතුවේ ඉස්සරහින්වත් එයි කියලා මේ කමලා නිකන් ඉන්න වෙලාවක බං මේ මහනවා හැම බලට ෆෝන් නම් බං මහකණින් හරිද ඕන දෙයක් මහලා දෙනවා එකෙන්ම මෙතන පොත් වගේක් තියෙන ඒවා අපිට වැඩක් නැහැ මේකේ ෆයන් උත් දානවා බං හරිද මේ හිටියට දැන් මේ අපි හවම තමයි මේ පිස්සු වෙරින්නේ ඉතින් ඒක ඉතින් අපේ වැරද්දක් නෙමෙයි බං හරිද මේ කමලාගේ වැරද්ද ඉතින් අවිලත් ඔයගේ කරාන ඉතින් හොඳයි ඉතින් පුද සක්කාර හරි බං එල අපි යන් හිමීට මෙන්න මෙතන ආයෙත් පහනක්
කාය පත්තු කරන්න පුළුවන් හිදන්න අර පහන් තුනම අන එකක් තීරණ මේ පහනක් නේ මේක පත්තු කරන්නට තියෙනවත් දන්න හරි හරිබං ආතල් ගන්න හොඳන හරද මේක මොර මට සිදි යම අමරටහුණ අඩු නෝබම් මීම් බං කමලා අඩු මා වෙල්ලලා ගෙන්දරකට අඩු නෝබං ඉවරයික එනම් පුල් ඔයාලා පුල්ගේම් ප්ලේ කරන්න මේ කොමරි ගලබියන් අපි අදර ගින් එන්නම් බයි ගයිස්